Hi guys, welcome to our YouTube channel. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ප්‍රසාදිකා අක්කා. ඉතින් ඔන්න මං අදත් ආවා අමාශ නංගිත් එක්ක ලොග් එකක් කරන්න. ඉතින් අපි බලමු අද මොකද්ද වෙන්නේ කියලා. අපි බලමු. අපිත් එක්ක රැඳිලා ඉන්න. අනිවාර්යෙන් අපි යන් එහෙනම්. කලින් ලොග් එක ගොඩක් අය බලලා තිබ්බා, කමෙන්ට් දාලා තිබ්බා අයවල thank you. අද නම් හොඳට ඉර පායලා තියෙන්නේ. ඔව් අද රස්නෙත් එක්ක ටිකක් නේද? හරිම රස්නේ මේ පැත්තට. නුවර වුණාට, පේරාදෙණිය වුණාට මෙහාට හරිම රස්නේ. ඔව් සමහර දවස් තියෙනවා මේ වගේ රස්නේ දවසුත්. ඉතින් ඔයාලගේ පැත්තට කොහොමද? මම ටිකක් දාගෙන යන්න. රස්නේද සීතලයිද? ඔව්. අපිත් එක්ක ගොඩක් යාළුවෝ ටිකක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ප්‍රසාදිකා අක්කා මොකද වෙන්නේ අද? අද අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අපි යන තැන අපිවත් දන්නේ නැහැ හරියට. අපිවත් දන්නේ. අපි රේල්වේ ස්ටේෂන් එක පැත්තට යන්න හදන්නේ. ඔය යාළුවෝ දෙතුන් දෙනෙක් එක්ක බලමු අද මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අනිවාර්යෙන්. කොහෙවත් යන්න එපා. ඔන්න ගායිස් දැන් අපි සරසවිය ගාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලා අහලා ඇතිනේ මේ සරසවිය වෙනත් එක්ක බැඳිච්ච ආදර කතා, ප්‍රේම වෘතාන්ත. ඉතින් ඒක අපිට අද හැබැයිම දැක ගන්නට අවස්ථාව ලැබෙනවා. හැබැයි මේ දවස්වල කෝච්චි නැහැනේ. ඒක නිසා ඒක පාළුවට ගිහින්. නේද අමාශාලා? ඒකනේ බලන්න ඉතින් වාහන විතරයි යන්නේ කෝච්චි නැහැ. හරිම දුකයි. උඩට යන්න අපි උඩ ගිහිල්ලා අපි කාර් ටිකක් ඔයාලට පෙන්නන්නම්. ඔන්නම ඉන්නේ. සමගන්නට ඇවිත් යනයි නේ. දුම්රිය පොළ පෙම්වතුන්ගේ සරසවිය උයන. ඉතින් අද අපි මේ ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණියට ආසන්නව පිහිටලා තියෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ආසන්නව පිහිටලා තියෙන සරසවිය උයන දුම්රිය ස්ථානයට. ඔව් ඒක හදලා තියෙන්නේ ලෙක්චර්ස්ලාට, එතකොට විශ්වවිද්‍යාල සිසුන්ට, ඒ වගේම අවට ප්‍රදේශයේ ජීවත් වෙලා ඉන්න ජනතාවට ඒගොල්ලන්ගේ ප්‍රවාහන පහසුකම් සලසා ගන්න. ඒ වගේම මෙතෙන් පේනවර හන්තාන කන්ද. ඒ වගේම මේක වට වෙලා තියෙන්නේ මහවැලි ගඟේ. ඉතින් හරි ලස්සන දර්ශනීය පරිසරයක තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් ඒක ඔයාලත් ඇවිල්ලාම බලන්න. අනිවාර්යෙන් ඔයාලා අනිවාර්යෙන්ම එන්න ඕන මං කියන්නේ. නේද? ඔව් අනිවාර්යෙන්. ඔයාලා දන්නවනේ මේකත් එක්ක ලස්සන ගීත, ඒක ඓතිහාසික කතා බැඳලා තියෙනවා. ඉතින් ඔයාලා ඒක දැන් ඉස්සර ඒව අහපු ඒවා දැන් අපිට හැදෙන්නේ අර දැනෙනවා මෙතෙන්ට ආවම. වෙන්නට සමුගන්නට ඇවිත් යන දුම්රිය පොළ පෙම්වතුන්ගේ සරසවි උයන. ඉතින් ඔයාලා දෙන්නේ අත්දැකීම ලබා ගන්න. මලක නැවුම් සුවඳ පිරුණ සොඳුරු මදනල ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන සඳ විඳින් ගියා වගේ කිසිත් නොකියම ඔබ සැඟවී ගිහින් මගේ හිතත් නරගෙන හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන දුම්රිය පොළ පෙම්වතුන්ගේ සරසවි උයන. අවුරුත් දෙම තුරුලිය ගොමු මලින් සැරසුන අපි දෙන්නා එන තුරු මග බලයි හැම දින. රේල්වේ ස්ටේෂන් එකෙන් යන්න තමයි හදන්නේ. ලෙක්චර් එකකුත් තියෙනවා
යනවා දෙකට. ඒක නිසා අද වීඩියෝ එක බලමු. ඉස්සරහට යනකම මොනව වෙයිද දන්නේ. අපි එන රේල්වේ ස්ටේෂන් එකේ සමුගන්න. අඳුරුලලා වහිනා කල සරසවිපීම දෙමෙන්න කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න අන්තානට පායන හද ලස්සනයිද කියන්න මානොදකින ඒ පුරහඳ නුඹට හැකිය දකින්න අපිට දැන් ලෙක්චර් එකක් තියෙනවා දෙකට. තා විනාඩි 5යි තියෙන්නේ. අපි ඉහා කෙළවරටම යන්න ඕන. බණිත් දන්නේ අපි දැන් දුවන්නේ යන්නේ. හරි කියන්න. හොඳටම පරක් වෙලා තියෙන අපි මේ ෂෝට් කට් වල යන්නේ. ෂෝට් කට් වලින් යන්නේ. යන් ඉක්මනට එක. පරක් වෙලා තියෙන්නේ. තව යාළුවෙකුත් අපි එනකම් බලාගෙන ඉන්නවා. ඌ හරි අල්ලගනිත් දන්නේ ඉඩක් යන්න ඉක්මනට. ඉක්මනට යන්න. චකකුළු මල් මාලය කොණ්ඩේ පලන්දා සුවඳට වෙන්න දිගේ කෝවිල් ගිය තංගමණී නංගියේ අම්මා අප්පා කොයි ගිහින්ද ඒ තනියම පන්සලේ අර සුවඳ හමන පිච්චකකුළු කොවද නුඹේ චකකුළු මල් මාලය කොණ්ඩේ පලන්දා සුවඳට වෙන්න දිගේ කෝවිල් ගිය තංගමණී නංගියේ අපේ යාළුවා ආවා. දැන් අපිට ලෙක්චර් එක පටන් ගන්න දෙකට. අපි ඉක්මනට යන් ඉතින්ට. දැන් තමයි ලෙක්චර්ස් ඉවරුනේ. අපි හති දාගෙන ගියාට මේ එච්චර එහෙම හති දාන්න තරම් දෙයක් උන්නේ නේද? ඒ සර් ආවෙත් පරක්කු වෙලා. ඒ සර් ආවෙත් පරක් වෙලා කමන්නේ. ඒ මදිවට මේ ළමයා යාළුවෝ ටිකක් හම්බුණා කැන්ටින් එකේදී අලත් ඒක කිය ටික කරලා ආවා. මේ ඊට පස්සේ මිනිස්සු මම එළෙව්වා. ඵලයන් නම් ලෙක්චර් එකට ගියා. මම තාම එතන ගියානේ. වෙලාවට එළෙව්වා. थारू खाने वा तुर ऐत तनि वेला खोहे गयाद दिव्यांगना जीविते किया පෙරදා කරවටිලා මගේ නොවේද දිව්‍යාංගනා නික්මී නොයා මහදේ දුරවසා අපේ ග්‍රවුන්ඩ් එක මැද්දෙන් යන්නේ අපි. ලස්සන රිලේ එකක් තියෙනවා. ගිරි දුර්ගතරින් යනවා අපි. අර තියෙන ලස්සන රිලේ එකක් තියෙනවා. එක්සයිස් කරා. ස්ලිම් එක හදා. එහා පැත්තේ කෙනෙක් එක්සයිස් කරා. එයාව පෙන්නන්න පාකිව ගවම හින්දා. බෑ වැටෙනවා හායි කියන්න බෑ. හායි කියන්න. තනියටින් කරන්න පුළුවන්. හායි. අත් එක විශ්වත් නම් කියලා 1000. ඔය යන ගමන් අත් එක විශ්වත් කියලා 1000. ස්ලිම් එක ලබා ගන්න මහන්සි ඔයාලටත් මේ වගේ ඇඟ ස්ලිම් කරගන්න ඕන නම් එන්න කැම්පස් එකට. ඇවිත් අමතා. අමතන්න
0 0 බින්දුවයි එකයි එකයි දෙකයි තුනයි තුනයි පහයි හයයි හයයි 6 එහෙනම් යාළුවනේ අවසන් වෙනකන් අපිත් එක එකතු වෙලා හිටියට බොහොම ස්තුතියි. අපි හිතනවා ඔයාලා අපේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ඔයාලට දැනුණු අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් අමාෂා නංගී channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. Thank you. Bye bye. Hi guys. Hi guys. අදත් අපි අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් ඔයාලා අපිත් එක්ක රැඳිලා ඉන්න අද මොකද වෙන්නේ කියලා. ආවා අමාෂා නංගිත් එක්ක vlog එකක් කරන්න. Oh. ඔයාලට හම්බුන්නේ නැහැ. මං ඊළඟ දවසේ එන්නම් කොහොලා බලන්න. Oh. මම මතක් වෙච්ච කට්ටිය කමෙන්ට් එකක් දාන්න හොඳයි යටි. අනිවාර්යෙන් දාමු. අදට යන්න. අදට එන vlog එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි. Bye bye. කෑම කෑම.